අද අපි බලමු පරිප්පු වඩේ කොහොමද ලේසියෙන්ම හදාගන්නේ කියලා. හරි, දැන් අපි බලමු අපේ පරිප්පු වඩේක හදාගන්න ඕන ද්‍රව්‍ය ටික. මුලින්ම අපිට පරිප්පු ඕනේ. මේ පරිප්පු ටික මම ටික වෙලාවක් වතුරේ තියලා තමයි ගත්තේ. තියලා වතුර ටික බේරලා මේ ගත්ත පරිප්පු ටික තියෙන්නේ. ඊට පස්සේ අපිට ඕනේ ලුණු හීනෙට ලියලා ගන්න. ඊළඟට කරපිංච තියෙනවා, ඊළඟට සුදු ලුණු තියෙනවා, ඒ වගේම අමු මිරිස් හීනෙට ලියාගෙන තියෙනවා. ඊළඟට මේක රස කරගන්න අපිට ඕනේ උඹලකඩ ස්වල්පයක්, ඒ වගේම කෑලි මිරිස් ස්වල්පයක් ඕනේ, ඒ වගේම ලුණු ස්වල්පයක් ඕනේ, ඒ වගේම ගම්මිරිස් ස්වල්පයක් ඕනේ. ඉතින් ওই ද්‍රව්‍ය ටික තමයි අපිට අපේ පරිප්පු වඩේක හදාගන්න ඕන වෙන්නේ. ඉතින් අපි මේ ටික කොහොමද එකතු කරලා පරිප්පු වඩේක හදාගන්නේ කියලා ඉස්සරහට බලමු. දැන් මම මේ පරිප්පු ටික බ්ලෙන්ඩ් කරගන්න යන්නේ. පරිප්පු ටික බ්ලෙන්ඩ් කරන්න කලින් මම ඒකට එකතු කරනවා ඒකට අවශ්‍ය ප්‍රමාණයට මෙන්න මේ අමුද්‍රව්‍ය වලින් ටික අපිට මුලින්ම කෑලි මිරිස් එකතු කරගන්න පුළුවන්, ඊට පස්සේ ලුණු, ඊට පස්සේ ගම්මිරිස්, ඊට පස්සේ උඹලකට එකතු කරගන්න පුළුවන්. මේකෙන් ටික අපි මේකට දාගෙන බලමු. හරි, දැන් මේ තියෙන්නේ අපේ පරිප්පු මිශ්‍රණයට අපි උඹලකට එකතු කරලා තියෙනවා, ඊළඟට ගම්මිරිස් එකතු කරලා තියෙනවා, ඊළඟට කෑලි මිරිස් එකතු කරලා තියෙනවා, ඒ වගේම අවශ්‍ය පදමට ලුණු එකතු කරලා තියෙනවා. දැනට මේ ටික දාගෙන තියෙනවා. හැබැයි අපි මේක බ්ලෙන්ඩ් කරාට පස්සේ මොනවා හරි මදිපාඩුවක් තිබුණොත් අපිට පුළුවන් නැවත එකතු කරගන්න. දැන් අපි ඊළඟට යන්නේ මේක බ්ලෙන්ඩ් කරගන්න. අපි දැන් මේක බ්ලෙන්ඩ් කරගමු. අපිට පුළුවන් මේක ඕපන් කරලා බලන්න කොච්චර ප්‍රමාණයක් මේක කෙටිලා තියෙනවද කියලා. තව සාමාන්‍යයෙන් කෙටෙන්න ඕනේ. ඒ නිසා අපිට පුළුවන් මේක පොඩ්ඩක් හැන්දක් අරගෙන කලවම් කරලම පොඩ්ඩක් මේක බ්ලෙන්ඩ් කරගන්න. බ්ලෙන්ඩ් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මේක එළියට අරගෙන අපි බලමු ඊළඟට මොනවද මේකට කලවම් කරන ಜಾති ටික කියලා. මේ තියෙන්නේ බ්ලෙන්ඩ් කරගත්ත පරිප්පු ටික. දැන් මේක හොඳට බ්ලෙන්ඩ් වෙලා තියෙනවා. උගලන්ට පේනවා කෑලි මිරිස් එහෙම තනින් තන පේනවා. එතකොට දැන් මේකට පුළුවන් අපිට කරපිංචා, ලුණු, සුදු ලුණු සහ අමු මිරිස් ටික එකතු කරන්න. දැන් තමයි මම මේකට ඒ ටික එකතු කරන්න හේතුව දැන් තෙලේ වැදෙනකොට ලුණු එහෙම ටික හරි රසයි. ඉතින් ඒ නිසා තමයි මම දැන් අමුයෙන් වගේ එක එකතු කරන්නේ. ඉතින් අපි බලමු ඒ ටික එකතු කරන විදිහ. දැන් මම මේ එකතු කරන්නේ කරපිංචා. මම කරපිංචා ටිකක් වැඩිපුර මේ ලියලා ගත්ත. මම හරි රසයි අර තෙලේ වැදෙනකොට කරපිංචා එහෙම වඩේකේ හරි රසට දැනෙනවා වඩේක. ඊළඟට මම මේ එකතු කරන්නේ ඊට කපාගත්ත ලුණු ටික. මෙතන ලුණු ගෙඩියක් ගත්තා. ගෙඩියක ලුණු කර මෙතන තියෙන්නේ. ඊළඟට මේ එකතු කරන්නේ අමු මිරිස් ටික. ගොඩක් සාමාන්‍යයෙන් අමු මිරිස් කරලා දෙකක් වගේ තමයි මම ගත්තේ. ඊළඟට මේ එකතු කරන්නේ සුදු ලුණු ටික. මම සුදු ලුණු ටික බ්ලෙන්ඩ් එකේ බ්ලෙන්ඩ් කරලා තමයි, කියන්නේ මේක චොප් වෙලා වගේ තමයි තියෙන්නේ සුදු ලුණු ටික. බ්ලෙන්ඩ් එකක් මම මෙහෙම එකතු කරගන්නවා. දැන් තියෙන්නේ මේ ටික ඔක්කොම පරිප්පු මිශ්‍රණය තුළ කලවම් කරගන්න. අපි කලවම් කරගමු. එනිහිට මේ තියෙන්නේ හොඳට කලවම් කරගත්ත පරිප්පු මිශ්‍රණය. දැන් මේකේ අපි එකතු කරපු හැම જાතියම හොඳට කලවම් කරගෙන තියෙනවා. දැන් අපිට පුළුවන් පොඩ්ඩක් ලුණු රස එහෙම ඇතිද කියලා බලන්න. මොකද වඩේ එකක් වුණාම පොඩ්ඩක් ලුණු රස එහෙම තියෙන්න ඕනේ. ලුණු රස නැති නම් ලුණු ටිකක් අපිට පුළුවන් නැවත දාගන්න. මේ තියෙන්නේ මම බෙදගන්න හදාගත්ත වඩේ ටික. තවත් කොටසක් තියෙනවා අපි කොටාගත්ත පරිප්පු මිශ්‍රණේ. මේ කොටසක් තමයි මම ගත්තේ. දැන් තියෙන්නේ මේක ගැඹුරු තෙලේ බෙදගන්න. අපි බලමු මේ ටික බෙදගන්න විදිහ. දැන් අපි
තෙල් තාච්චියක් පිපින් තියලා මේක පොඩ්ඩක් රත් කරගමු. රත් කරගත්තට පස්සේ මේකට තෙල් ටිකක් දාගමු. දැන් අපි බලමු මේක රත් වෙලා එනකොට අපි මේකට තෙල් ටික එකතු කරගමු. දැන් මේ තෙල් තාච්චිය රත් වුණාට පස්සේ මම වඩේ කීපයක් එකතු කළා. දැන් මේ වඩේ ටික හොඳින් බෙදෙන විදිය තමයි පේන්නේ. අපිට මේක විනාඩි 2ක් 3ක් වගේ තෙලිය තියන්න. ඊට පස්සේ පුළුවන් මේක නැවත අපිට බා ගන්න. අපි බලමු කොහොමද අවසාන වශයෙන් වඩේ බෙදිලා එන විදිය. මේ තියෙන්නේ අවසාන වශයෙන් හදාගත්ත වඩේ ටික. අපිට පුළුවන් මේක තව රස කරගන්න ලුණු සහ ලුණු ටිකක් එකතු කරලා මම හදාගත්තා. ඉතින් දැන් තියෙන්නේ මේකේ රස බලන්න.